වීඩියෝ එක. එන්නකෝ. ඊට කලින් මට කියන්න ඕන මම ඕඩර් කරපු ඕඩර්ස් ටිකක් ආවා. ඉතින් මේ ඕඩර්ස් වල තියෙන්නේ ඇත්තටම මම ආස කරපු ප්‍රොඩක්ට්ස් ටිකක්. මොකද මේ දවස්වල කොරියන් වල ගොඩක්ම වයිරල් යනවා මේ ප්‍රොඩක්ට්ස් හැමෝම වගේ යූස් කරනවා. ඉතින් මට හිතුණා ඒක ඕඩර් කරලා යූස් කරලා ඒකේ රිසල්ට් එක බලන්න. මොකද මේ මම බලපු ඒවා නම් හැබැයි ගොඩක් හොඳයි කියලා තමයි රිසල්ට්ස් හැමෝම වගේ කමෙන්ට් කරලා තිබුණේ. ඉතින් මමත් ඒක ඕඩර් කරා. අපි ඉතින් මේක අන්බොක්ස් කරලා බලමු. මේ මං මොනවාද ඕඩර් කරපු ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් එහෙනම් ඔහොමම ඉන්නකෝ බලන්නකෝ මොනවාද ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් මේකේ තියෙන්නේ මම ඕඩර් කරපු පුරිටා බ්‍රෑන්ඩ් එකේ සීරම් එක. ඒකේ සීල් කරලා තියෙන ලේබල් එකේ QR එකක් තියෙනවා. ඒ QR එකනොත් අපිට බලා ගන්න පුළුවන් මේක ඔරිජිනල්ද ෆේක්ද කියලා. ඉතින් මෙහි නම් ඉතින් ෆේක් ඒවා නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මේකේ ගහලක් තියෙනවා සෝල් කියලා. ඉතින් ඒක ඕඩර් කරා. ඊට පස්සේ මෙන්න මේ ඇලෝවේරා ෆ්‍රෙෂ් එක. මේකත් මාරම හොඳයි. ඒක නිකන් මාර ෆ්‍රෙෂ් එකක් තියෙනවා. මූණට හොඳයි. ගොඩක් ස්ප්‍රේ කරන්න තියෙන්නේ මූණට. මේකත් කොරියන් වල ගොඩක් හැමෝම වගේ යූස් කරනවා. ඉතින් ඒක හොඳයි. ඒකත් මම ඕඩර් කරා. ඒකත් අපිට මූණ ක්ලීන් කරලා ඉවරලා මේක ස්ප්‍රේ කරාම මූණ මාර ග්ලෝ එකක් තියෙනවා. පිම්පල්ස් තියෙන අයට උනත් ගොඩක් හොඳයි. මොකද මේ ඇලෝවේරා වෝටර් එකක් තියෙන්නේ ඒකේ. 95%ක්ම ඇලෝවේරා තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ගොඩක්ම හොඳයි. ඔයාලට පේනවනේ මගේ මූණට ස්ප්‍රේ කරාම කොහොමද ඒක තියෙන්නේ කියලා. හරිම මේ ග්ලෝ එකක් තමයි තියෙන්නේ. මූණට ගොඩක් හොඳයි. ෆ්‍රෙෂ්නස් එකක් තියෙනවා. ඉතින් මම ඒකත් ගත්තා. ඊළඟ එකේ තියෙන්නේ මං හිතන්නේ ක්‍රීම් එක. පුරිටා එකේ ක්‍රීම් එක. ඒකේ ස්මූතින් ක්‍රීම් එකක් තමයි ඒක තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඒක මම අන්බොක්ස් කරා. ඔයාලට පේනවා ඇති ඔය තියෙන්නේ ක්‍රීම් එක. මේකත් අර බ්‍රෑන්ඩ් එකේම එකක්. ඒකත් ගොඩක් හොඳයි. ඒකත් ක්‍රීමි ගතියට තියෙනවා. අර මූණ ගොඩක් අර ඔයිලි ගතියටත් නැහැ. නිකන් ෂයින් ලුක් එකක් තියෙන ගෑවම. ඇත්තටම මූණට ගොඩක් හොඳයි. ඉතින් ඔය බොක්ස් එකෙන් මම අන්බොක්ස් කරලා ගත්තේ ඒ පුරිටා බ්‍රෑන්ඩ් එකේම එන මේ ටෝන් එක. ඒකත් මේ අර බ්‍රෑන්ඩ් එකේම එක ටෝන් එක. ඉතින් ඒකත් හොඳයි. ඒකත් අර එකම වර්ගෙම තියෙන නිසා මේ හොඳයි. මම ඒකේ ටෝන් එකයි ක්‍රීම් එකයි සීරම් එකයි ඒ තුන තමයි මම ඕඩර් කරේ. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඔය තියෙන්නේ මම ඕඩර් කරපු ඒ තුන. ඒ කියන්නේ එකම බ්‍රෑන්ඩ් එකේ එන පුරිටා බ්‍රෑන්ඩ් එකේ එන ටෝන් එකයි ස්මූත් ක්‍රීම් එකයි සීරම් එකයි අර ඇලෝවේරා ෆ්‍රෙෂ්නස් එකයි. ඒ ඔන්න ඔය ටික තමයි මම ඕඩර් කරේ. ඉතින් මේ ටික ඇත්තටම හොඳයි. මොකද මම ඕක ගොඩාක් බලලා තමයි මම ඕඩර් කරලා බැලුවේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේවා කොහොමද මූණට යූස් කරන්නේ. ඒ වගේම මම මේවා ගාලා ඉවරනම ඔයාලා බලන්නකෝ මගේ මූණේ තියෙන වෙනස මොන වගේද කියලා. ඉතින් ඔයාලට ලොකු වෙනසක් පෙනේ. මේක යූස් කරලා ඉවරුනාම ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. මට කියන්න තියෙන්නේ මේවා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔය අනිත් බ්ලීචින් අනම්මනම් ක්‍රීම් වල අර මේවට වඩා ෆේක් දේවල් නැතුව මෙන්න මේ වගේ ඔරිජිනල් දේවල් බය නැතුව පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මූණට කිසිම හානියක් වෙන්නෙත් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ මූණවල ගොඩක් සෙන්සිටිව් ස්කින් තියෙනවා. ඊට පස්සේ පිම්පල් ස්කින් තියෙනවා. ඩ්‍රයි ස්කින් තියෙනවා. මේ හැම කෙනෙක්ටම මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක්ම මේක හොඳයි පිම්පල්ස් තියෙන අයට. ඒ වගේම සෙන්සිටිව් ස්කින් එකක් තියෙන අයට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක් නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කොරියන් වල ප්‍රොඩක්ට්ස් ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ඒකේ QR එක තියෙන හැම එකේම බොක්ස් එකේ පවා ඒකේ කොරියන් මේ
නම තියෙනවා. ඒ හැම දෙයකින්ම අපිට මේ බය නැතුව යූස් කරන්න පුළුවන්. මේ ඒ වගේම හැම ක්‍රීම් එකම හොඳට සීල් කරලා තමයි තියෙන්නේ. ඒක නිසා විස බීජ ඒ දේවල් යන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඔය විදියට අපිට බය නැතුව ඒවා ඒ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් මං කියන්නේ පිම්පල්ස් අයටත් මේක හොඳයි. මොකද මේකේ මේ ගොඩක්ම සෙන්සිටිව් පිම්පල්ස් ස්කින් තියෙන අයට තමයි ගොඩක් හොඳ. මට තියෙනෙත් හරිම සෙන්සිටිව් ස්කින් එකක්. ඔයාලට පේනවා ඇති මගේ මූණේ පිම්පල්ස් ආපු නිකන් ලප කැලල් වගේ තියෙනවා. ඉතින් ඒව ගොඩාක් දුරට දැන් මගේ හොඳ වෙලා තියෙන්නේ. අර මම ලංකාවෙන් එද්දි මම ලංකාවේදී ගාපු ක්‍රීම් එකකින් මගේ මූණ ටිකක් ඩැමේජ් වුණා. ඒකෙන් මම මෙහාට ආවට පස්සේ මම මෙහි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න ගත්තා. එතකොට තමයි මගේ මූණ ගොඩක් දුරට ලස්සනට ෆෙයා වෙන්න ගත්තා. ඒ වගේම ග්ලෝ වුණා. සහ මගේ මූණේ තිබිච්ච කුරුලා ලප කැලල් ගොඩක් දුරට සුව වෙන්න ගත්තා. ඉතින් ඒක නිසා මට ඔයාලට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක කවුරු හරි බලනවා නම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මෙන්න මේ ප්‍රොඩක්ට්ස් බය නැතුව යූස් කරන්න. ලංකාවෙත් ඇති මන් දන්නේ හරියටම ලංකාවේ තියෙන ඔරිජිනල් ඒවද ෆේක් ඒවද කියලා. හැබැයි ප්‍රොඩක්ට් එකක් ගනිද්දි හොඳට හොයලා බලලා ගන්න. ඉතින් ඔයාලට කියන්න තියෙනවා මට කීප දෙනෙක්ම මගේ අර කලින් වීඩියෝස් බලපු අය මට ඉන්බොක්ස් මැසේජ් දාලා තිබුණා මේ කොහොමද මේවා අපි මේ ගෙන්න ගන්න කියලා. ගෙන සමහර අයට මට පුළුවන් ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් මෙහෙම මට දාලා දෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කැමති අය ඉන්නවා නම් මට කියන්න මැසේජ් එකක් දාන්න. මට පුළුවන් ඔයාලට ඒ ප්‍රොඩක්ට්ස් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් මෙහි කොරියන් වලින් මට ඔයාලට එවන්න පුළුවන්. මෙහෙන් දාලා දෙන්න පුළුවන්. හැබැයි ටිකක් ලංකාවට යද්දී නම් කොස්ට් එක පොඩ්ඩක් වැඩි. මොකද මෙහි තියෙන ප්‍රයිසස් එක්ක ලංකාවට යද්දී කාගෝ වලින් ඒ ගන්න මේ කොස්ට් එකත් එක්ක බලනකොට ඉතින් එහාට යනකොට ටිකක් ගණන් වැඩි වෙනවා. නමුත් ගොඩක් අය ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් හොයන කට්ටිය ඉන්න නිසා මට මොනවා හරි උදව්වක් කරන්න පුළුවන්. බලමු ඉතින් ඒ විදියට මට පුළුවන් ලංකාවට දාලා දෙන්න. ඒ වගේම තමයි ඔය මම පෙන්නන ප්‍රොඩක්ට්ස් මම කලින් යූස් කරපුවා. ඒවත් හොඳයි. ඒවටත් මට හොඳ රිසල්ට් එකක් හම්බුණා. ඉතින් ඒ දේවලුත් දැන් ඉවර වෙලා තියෙන්නේ. මම ඒවත් එක තමයි අරවත් යූස් කරන්නේ. ඉතින් බලමු ඒවා යූස් කරලා මගේ හොඳ රිසල්ට් එකක් මූණට ලැබෙයිද කියලා. එහෙනම් ඉතින් ආයි වීඩියෝ එකකින් එන්නම්.